ඩිලිවරයිඩ කියලා කියන්නේ සුපිරිම ජොබ් එක. මේකට ආවට පස්සේ හම්බ කරන්න පුළුවන් සුපිරියට. එනවනම් එන්න ඕනේ කොමිස් වලට තමයි දුවන්න එන්න ඕනේ. නිකන් ඔය මාසේ පඩියට එහෙම වෙල්ල වැඩන්නේ. මේක ස්වීනියාව ඉන්න කට්ටිය වැඩි හරියක්ම හොයන්නේ ඩිලිවරයිඩ වලින්. ඩිලිවරයිඩ තමයි නියම ජොබ් එක. මේකට එන්න. මේකේ ඔයාට හම්බ කරන්න පුළුවන් සුපිරි හම්බ කිරීමක් හම්බ කර හැකියි. වෙන කවුරුත් මේ විදිහට මේ වෙන රස්සාවල හම්බ කරනට වර්ක් පර්මිට් එකක් දාගන්න පුළුවන් නියම ජොබ් එක මේක. ඒකින්ද ඔය අනිත් ජොබ් වලට යනවා ඩිලිවරයිඩ යන්න නියම ජොබ් එක මල්ලි මේ. ඔන්න ඉතින් අද කියන්න හදන්නේ පොන්ච කතන්දරයක්. හරිද? මේ කතන්දරය කියලා කියන්නේ මේක ඇත්තටම වෙච්ච සිද්ධියක්. මෙහෙමයි මේ කතන්දරය එහෙම නැත්නම් මේ කතාව ඔගොල්ලෝ හොඳට අහන්න. අහලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්න. ඉස්සරල කතාව අහලා ඉන්න. දැන් ඔය රුමේනියාවට කට්ටිය ගෙන්නනවනේ. ඉතින් රුමේනියාවට කට්ටිය ගෙන්නන එකේ ඉක්මනින්ම රුමේනියාවට කට්ටිය ගෙන්නන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා හැවුවොත් ඒකට දෙන උත්තරේ තමයි ඩිලිවරයිඩර්. ඩිලිවරයිඩර් කෙනෙක් විදිහට එනවා කියලා කියන්නේ ඔයාට හොඳට හම්බ කරන්න පුළුවන්, සුපිරියටම හම්බ කරන්න පුළුවන්. හැබැයි ඔයා එන්න ඕනේ කොමිස් දුවන්න, අනිත් ඒවාට විල්ල වැඩක් නෑ මල්ලි. මේක ඉන්නේ උන් ඔක්කොම එහෙම තමයි හම්බ කරන්නේ කියලා මම නෙවෙයි කියන්නේ. ඔන්න ඔය ඩිලිවරයිඩර්ස් වලට කට්ටිය ගෙන්නන අය තමයි කියන්නේ. ඉතින් අද මේ අපිට අරින අපේ අයියලා දෙවෙනි කොටස මේ විදිහට මම අද ඔයගලන්ට කියලා දෙන්න ගන්නේ මේ ඩිලිවරයිඩර්ස් වලට කට්ටිය ගෙන්නන අයියලා ගැන චූටි කතන්දරයක් කියන්නම් වෙච්ච සත්‍ය සිද්ධියක්. මේ කතාව හරියට අහලා ඉවර වෙලා ඔයගොල්ලෝ තීරණය කරන්න ඔයගොල්ලෝ ඩිලිවරයිඩර්ස් ලා විදිහට රුමේනියාවට එනවද නැද්ද කියන එක. මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා සෑහෙන කාලයකට කලින් රුමේනියාවට ඩිලිවරයිඩර්ස් ලා විදිහට එන්න එපා කියලා. ඒ කීප වෙලාවෙ ගොඩක් අය මට බැලලා කමෙන්ට්ස් දාලා තිබුණා. මෙහෙ ඉන්න සුපිරි ගණේ අයියලා සමහර අය මට කියලා තිබුණා ඒගොල්ලෝ හම්බ කරන විදිහ බලන්න එන්නත් කියලා. ඒ තරම් සුපිරි ඩයල් මෙහි ඉන්නවා. හරි කොහොමවත් මෙහෙමයි. ඒ කතන්දරේ මෙන්න මෙහෙම එකක්. ඔය ඉතින් ලංකාවේ ඉන්න මල්ලිලා වගේක් Facebook එකේ බැලුවහම ඇඩ් එකක් යනවා ඩිලිවරයිඩර්ස් ලා විදිහට රුමේනියාවට කට්ටිය ගන්නවා කියලා. එතකොට මේ ඇඩ් එක දාපු අයියා කවුද? මේ අයියා විල්ලාන දෙන්න තියෙන ඔක්කොම අර මොනවාද පදවි සියල්ලගෙන්ම කෙල පැමිණි උදව් කරන ශ්‍රී ලංකාවේ අයට උදව් කරන අසරණයන්ට උදව් කරන අම්මට තිරි ලංකාවේ පේජ්ජලින් ඉහලට මරන් තියෙන මේ රුමේනියාවේ තියෙන Facebook පේජ් තියෙනවනේ. ඒගොල්ල හෙන රචනා ලියලා හැලි ලියලා ඉහළින්ම තියලා තියෙන හෙන වර්ණනා කරන අයියා කෙනෙක්. යකෝ මේක දැක්ක ගමන් ආස හිතෙනවනේ අනේ මේ අයියාගෙන් ඩිලිවරයිඩ් ජොබ් එකක් ගන්න තියෙනවා නම් මේ අයියා ළඟට නම් යන්න තියෙන්නේ කියලා ඔන්න ඉතින් අයියට කතා කරනවා. අයියට කතා කරාට පස්සේ ඉතින් අයියා ලොකු තැලක් බෙදනවා මල්ලි මෙහෙමයි මේක සුපිරි ජොබ් එක මං ආලවා පිටාවට ගන්න මගේ ළඟට ගන්නේ මම ඕගොල්ලන්ව ආරක්ෂා කරන්නම් මම මෙහෙම ඩයල්ලක් බලලා ගන්නවනේ මං ගැන කොච්චර කියලා දෙනවද Facebook page වල ඒකනේ අයි ඒකනේ ඔයා ගන්නකො ඔයා ගාවට එන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ඉතින් අපේ ලංකාවේ මල්ලිලා ඊ අයියලා ඊ ඔක්කොම ටික වැඩේට බහිනවා. ඉතින් මේ අයියත් සුපිරි තැලක් බෙදලා ඊට පස්සේ ආ කියනවා මල්ලි මෙහෙමයි මම ඉතින් රුමේනියාවේ ඉන්නේ මං ඔයගලන්ට නම්බර් එකක් දෙන්නම් මේ වැඩේ මගේ ලංකාවේ ඩයල් එකක් කරනවා මගේ යාළුවෙක් එයා තමයි ඔයාලව ගන්න වැඩේ ඔක්කොම වැඩ ටික කරන්නේ ලංකාවේ ඉඳලා මම මෙහෙ ටික කරන්නේ රයිට් කතා කරන්න ඔයාට කියලා. අනේ ඉතින් ඒ අයියට කතා කරාට පස්සේ ඒ අයියත් මේ අයියා වගේම තමයි සුපිරියටම ඉතින් අය කොච්චර තැලක් බෙදනවද කියනවා නම් මේ කහනේ උන්ට හීනෙනුත් එක්ක පේනවා රුමේනියාවට එන්න ඕනේ බයික් එන්න ඕනේ රුමේනියාවට ඩිලිවරයිඩ් කෙනෙක් විදියට මං එන්න ඕනේ මගේ හීනේ දැන් හරි මගේ ඔක්කොම ටාගට් ටික හරි කියලා හීනනුත් එක්ක යකා බයික් කලවන්න පටන් අරගෙන බල ඔන්න වැඩේට බහින. එහෙම තමයි මේ කට්ටිය බහැලා තියෙන්නේ. හරිද? බහැලා ඔන්න දැන් පළවෙනි පේමන්ට් ටික හරි ඔක්කොම කරා $12,000යි. $12,000ක් හරි 13ක් හරි චා ගානක් නියමයි $16,000ට 18ට යන වෙලාවේ $12,000ට යකෝ ඩිලිවරයිඩ් එන්න අනික ඩිලිවරයිඩ් කියලා කියන්නේ සුපිරි ජොබ් එකක් මේකේ මට හම්බ කරන්න පුළුවන් කියලා ඔන්න පටන් ගත්තාම අර අයියා කියනවා මල්ලි මේකේ මේ මාසෙට දෙන ගාන නෙවෙයි ඒක ඔයගොල්ලෝ බලන්න එපා ඔයගොල්ලෝ ඉල්ලන්න කොමිස් දුවන්න ඒක එතකොට සුපිරි කොමිස් දුවන්න තියෙනවා කියන්නේ නියමයි මල්ලි කියලා අනේ ඉතින් මුනුත් මෙන්න මෙහෙම වැඩේ කරගෙන ඔන්න දැන් ඉතින් කාලයක් ගිහිල්ලා වර්ක් පර්මිට් ඇවිල්ලා වීසා එක ඇප්ලයි කරන්න දෙද්දී අර අයියා ආයෙ කෝල් කරලා කියනවා ලි තව $200,000ක් විතර දුන්නා නම් මගේ සිස්ටම් එකක් තියෙනවා එම්බසි එක ඇතුලේ වීසා එක ඉක්මනින් ගහගන්න පුළුවන්. ඕගොල්ලෝ ඒකට කැමති නම් ටක් ගාලා මේක කරමු මාසෙන් පුළුවන් මම වීසා එක ගහලා දෙන්න. අනේ ඉතින් අපේ ඉන්න ගොන් හැත්තක් දන්නේ නැහනේ.
උන්ටත් ඕන ඉතින් මේ රුමේනියාවට එන්නනේ ඒ ලක්ෂ දෙකක් දෙන්න. දීලා ඉවර වෙලා මුන් මාස 6ක් ඉඳලා තියෙනවා. මුන් ඇවිල්ලා නැහැ එම්බසි ඩේට් එක. සාමාන්‍ය නෝමල් විදිහටම ඇවිල්ලා තියෙනවා. හරි ඔන්න ඉන්ටර්වයුව එකටත් ගියා දෙයියනේ කියලා ඉන්ටර්වයුව එකත් පාස්. ඊට පස්සේ අරු කියනවා ඒ කියන්නේ මේ රුමේනියාවේ ඉන්න අයියා ලොකු අයියා හරිද? ඒ අයියා කියනවා මෙහෙමයි ගාන මට තව ලක්ෂ 3ක්. තව ලක්ෂ 3ක්. ඔනේ 21ක් දැන් වෙදලා තියෙනවා. දැන් මොකද කරන්නේ? ගොඩක් උන් ආයේ ප්‍රශ්න කරන්නේ නැහැ දැන් 21ක වෙදලා. මම රුමේනියාවට එන්න ඕනේ. ආ? නික දැන් මේ හම්බ කරන්න එන්න ඕවා මොනවද ටක් ගාලා මාසෙන් දෙකෙන් ඕක ගෙවලා දාන්න පුළුවන් නේ. එහෙමනේ දැන් මේ දීලා ඔළුවල් හදලා තියෙන්නේ. ඩිලිවරි වලින් හම්බ කරන්න පුළුවන්. හැබැයි ඒ අතරේ සමහර කට්ටිය හිටියා මේක ප්‍රශ්න කරපුවා. ප්‍රශ්න කරපුලා අයියා කියලා තියෙනවා මේ ඌට වැඩිය පරක් වෙනවා මේ මම වැඩේ කරපින්න තමයි ඔය මාසාහින් හරි ඔයාලට ආවේ කියලත් එන ගොන් පච්ච කෙප්ප ටිකුත් කෙලලා තියෙනවා. කොහොම හරි ඔන්න කට්ටිය රුමේනියාවට ආවා. දැන් රුමේනියාවට එන්න කලින් ඒ අයියා දෙපාරක් උඹලට ඇරියා. දෙපාරක් ඇරියානේ. වීසා එක ප්‍රොසෙස් එකක් කියලා හැන බොරුවක් කියලා ඇරියා. ඊට පස්සේ වීසා එක වැදුනට පස්සේ ආය ගාන වැඩි කරලා ඇරියා. රුමේනියාවට ආවට පස්සේ තමයි ඒ අයියා මේගොල්ලන්ට සුපිරියට මැරලා තිබුණේ. මාසයක් විතර රෙකමෙන්ඩේෂන් එකකින් ඉඳ දීලා තිබුණා. ඒකත් ඊට පස්සේ රෙකමෙන්ඩේෂන් එකට කපලා තිබුණා. බයික් එකේ තෙල් වලට කපලා තිබුණා. කෑමට කපලා තිබුණා. මේ සියල්ලට අමතරව එයා කොමිස් එක කියලා ඒ හම්බ කරන ගාණෙන් ගාණක් කපලා තිබුණා. අම්මට සිරිවෙන්න ඔක්කොම කපලා ඉවරනහම මේ යකුන්ට ඉතුරු වෙන ගාණක් නැහැ. කොමිස් දුවන්න ආවේ. අන්තිමේට කෙලිවිලාම යනවා. ඊට පස්සේ එයා කාකාට ගිහිල්ලා වෙන තැනකට යන්න ජොබ් එක ඉල්ලුවාම ඒ අයියා හරි අපූර්ව උත්තර ටිකක් දීලා තිබුණේ. අයියා කියලා දෙනවා මට පොපෙන් වැඩක් නැහැ. මට මගේ වැඩේ විතරයි වෙන්න ඕනේ. හින්දා මං කියන දේ හිටිපියව මේ වැඩේ කරගෙන කියලා. මං දෙන්නේ නැහැ. මට දෙන්න බෑ රිලීස් එක. මේ රුමේනියාව ඇතුලේ වෙච්ච එක්තරා විදියක ඇත්තම කතාවක්. මේක තව විස්තර කරලා කියන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මං ඔයගොල්ලන්ට මේ කිව්වේ ඩිලිවරි රයිඩර්ස්ලා විදියට උඹලා එනවා නම් ඇත්තට මේක තමයි රුමේනියාවට එන්න වර්ක් පර්මිට් එකක් ගන්න තියෙන ලේසිම ක්‍රමය. ඒක ඇත්ත. ඒජන්සි කාරයෝ කියන්නෙත් ඒක, මෙහි ඉන්නේ උන් කියන්නෙත් ඒක. හැබැයි ඒක තමයි උඹලට කෙලවෙනම ජොබ් එක. ඒ හින්දා රුමේනියාවට උඹලා එනවා නම් ඩිලිවරි රයිඩර්ස්ලා විදියට උඹලා එන්න ඕනේ කොමිස් දුවන්න නෙවෙයි. උඹලා එන්න ඕනේ මාසෙට පික්ස් ගානක් දෙනවා. මෙන්න මේ ගාන හම්බෙනවා. එහෙම නැතුව කොමිස් දුවන්න ඇවිල්ලා මෙතන ටාකට් කවර් කරගන්න බැරුව උඹලට කෙලවෙලා නන්නස්ථාර වෙලා යනවා. ඔය එක කියන බයිලා අහන්න එපා. මොකද ඔය ඩිලිවරි රයිඩර් ගැන කතා කරාම ගොඩක් මෙහෙ ඉන්නේ උන් කියනවනේ ඔක හම්බ කරන්න පුළුවන් සුපිරි නියමයි කියලා. ඒ කියන හැම එකම හොයලා බලපල්ලා එක්කෝ උන් කට්ටිය ගෙන්නන වැඩේ කරන්නේ. හරිද? එහෙම නැත්තම් මේ කට්ටිය ගෙන්නලා දීලා ඔය වැඩේ කරන්නේ උන්ගෙන් කීයක් හරි ගන්න. එහෙම උන් තමයි කියන්නේ මේක නියමයි කියලා. එහෙම නැතුව මේ ජොබ් එකට එන්න එපා. යකුනේ උඹලට කියන සිංහල තේරුම් ගනින්න. මේට කලිනුත් සෑහෙන කාලයකට කලින් මම වීඩියෝ එකක් දැම්මත් තාමත් මේ ඩිලිවරි රයිඩර් කියන එකට අවිල්ලා මෙහෙ අනාථ වෙලා අපිට කෝල් කරලා අනේ මෙහෙම නුනේ මෙහෙමයි කියන ඕන තරම් ඉන්න මම ඉස්සරහට තව වීඩියෝ එකක් ගේන්නම්. ලංකාවේ ඒජන්සි එකෙන් රුමේනියාවේ ඩිලිවරි රයිඩර්ස්ලා විදිහට අවිල්ලා අනාථ වෙච්ච සෙට් එකක් ගැන මම මේ විදිහම කතන්දරයක් උඹලට ගේන්නම්. හැබැයි මේක කතන්දර උනාට මේ සත්‍ය සිද්ධියක්. හරි මට නිකන් බලත් එක බයිලා ගහන්න වැඩක් නැහැ නේ. බයි මේ ඉන්න අයියලා උඹලට කතන්දර කියලා තමයි උඹලව ගෙන්නන්නේ. එහින් ඒවට අහු වෙන්න එපා. ඉතින් මේ පල්ලෙහා කමෙන්ට් එකේ මේ විදිහට අයියට අහු වෙලා මේ ඉන්න අයියෙක් ඩිලිවරි රයිඩර් ගෙන්නලා උඹලට අරලා තියෙනවනම් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන ඵලයල්ලා. ලංකාවේ ඉන්න හැමෝටම පොදුවේ කිව්වේ මම මේ අයියා කවුද කින්නවන්ද කියලා කියන්න අවශ්‍ය නැහැ. එහෙම නම් මේක එක තැනකට ලඟු වෙනවා. ඔක්කොටම පොදුවේ කියන්නේ තොපි ඩිලිවරි රයිඩර් එන්න එපා. ආවම තොපිට මෙහෙ ඉන්නේ උන් අරිනවා. ඔය අරලා තියෙන්නේ සුපිරියට. ඔය අරපු විදිය ගැන තමයි මම මේ නිකන් කතන්දරයක් ඔය උඹලට කිව්වේ. හරිද? එහෙමයි මෙහෙ උන් අරින්නේ. හැබැයි උන් රුමේනියාවේ උන් නෙවෙයි. මතක තියාගන්න ඉල්ල. ලංකාවේ එකෙක් තමයි මේ අරපු ඇරිලා ඇරියේ. ඉතින් ආයෙ දවසක මම අලුත් වීඩියෝ එකකින් කියන්නම්. ඉස්සරහට මේක ගැන මේ විදිහට අරපු එක ගැන ඕන තරම් කතා කරන්න තියෙනවා. මොකද මම එකයි කිව්වේ පළවෙනි එකේම මම සීරියස් එකක් කරනවා මේකේ. මේ එක එක්කෙනා අරින විදිහවල් ගැන කරන. ඔන්න ඩිලිවරි රයිඩර් ආවහම
අරින විදිය එහින්ද දෙගනේ කියලා වෙන ජොබ්බයක් ඔයාගෙන හරිල්ලා මේකට ඇවිලනක නන්න ස්ථාරවෙන්ඩපා පිළිවිරයිඩාපයවුන්ගෙන් ගොඩක් යවුම් සමහරවුම් රුමේනියාවෙත් නෑ වෙන රටවල්ලට ගිල්ලම්බද උන්ට කර කියාගණ්ඩ දෙයක් නැති වෙලා අනාත වෙලා වගේම අනාත කරලා හරි එහෙනම් ඔක්කොටම ජයවේවා ආය අලුත් වීඩියකින් අපි හම්බෙමු